හරිද? ච් කියන සවුන්ඩ් එක ලියන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය CH කියලා දාලා දෙවෙනි විදිය TCH කියලා. දැන් අවස්ථා හතරක් ගන්න ඔයාට CH එනවා. වචනයක මුලට R control vowel එකකට පස්සේ consonant letter එකකට පස්සේ සහ vowel team එකකට පස්සේ. vowel team එකකට පස්සේ එනවා නම් ච් sound එක. එතකොට එන්නේ CH කියන අකුරු දෙක. හරිද? එතකොට මේ TCH එන්නේ මොන වගේ වෙලාවල් වලද? almost every time මේ දෙකනේ එන්නේ. almost every time CH කියන අකුරු දෙක එන්නේ. එතකොට මොන වෙලාවල් වලද දන්නේ මේ TCH එන්නේ? ඔයා දන්නවද? short vowel sound එකකට පස්සේ short vowel sound එකකට පස්සේ h කියන sound එක එනවා නම් එතකොට විතරයි පුතේ TCH එන්නේ.